Salut, bună seara! Mama ගොඩක් දවසකින් බලාපොරොත්තු හිටු වීඩියෝ එකක් තමයි අද මේ කරන්න හදන්නේ. රොමේනියාවේ මම කරන ජොබ් එක දැන් අලුත් ජොබ් එකක් කරන්නේ. ඒ හින්දා මම මොකද්ද කරන්නේ මගේ ඩියුටි එක මොකද්ද කියලා අද මම ඔයාලට පෙන්නන්න ඇස්ති වෙන්නේ. හැබැයි මේ වෙන අවුට්ලට් එකක්. මේක ගැන වීඩියෝ මම පස්සේ කරලා දාන්නම්. අද තියෙන්නේ වෙන තැන වෙන අවුට්ලට් එකක වැඩ. මම අද ඒක ඔයාලට කොහොමද වගේ සිද්ධිය පටන් ගන්නෙ ඒ වැඩේ ඒ ටයිම් එක දාලා වෙන්නේ කොහොමද ඒක ෆිනිෂින් එක කරන්න කොහොමද කියලා අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. එහෙනම් වීඩියෝත් එක්ක දිගටම රැඳී සිටින්න. ඉතින් guys මේක තමයි අද මට සෙට් කරන්න තියෙන ඩියුටි එක. මේක කියන්නේ මෙතන තමයි. මෙතනද කියන්නේ එක්සිකියුටිව් ලොන්ජ් එක. ෆිල්ටන් එකේ ඔයාලා එක්සිකියුටිව් කෙනෙක් ආගේ දීලා එයාට සර්විස් කරන්න තියෙන රෙස්ටොරන්ට් එක තමයි මෙතන. මෙතන තනිකරම බලන්න තියෙන්නේ මට එතන බුෆේ එකක් arrange කරන්න තියෙනවා. ඒක තියෙන්නේ 5 මාට arrange කරන්න තියෙන්නේ 6ට තමයි ස්ටාර්ට් වෙන්නේ. තාම වෙලාව 2:53යි කියමු. පොඩි වෙලාවක් තියෙනවා. අපි වෙලාව ලඟ වෙනකොට මම පෙන්නන්නම් ඔයාලට බුෆේ arrange කරන විදිහ. නොමයි තත්තේ කට්ටිය රට ජොබ් අමාරුයි රුමේනියා ජොබ් අමාරුයි කියලා තිබුවට එහෙම කියන තරම් අමාරුත් නෑ කියන තරම් ලේසිත් නෑ. Tamanට හම්බෙන විදිය අනුව තමයි ඔක්කොම වෙනස් වෙන්නේ. ඉතින් මෙතන එළිය ලස්සන පරිසරයක් හැම තියෙන මම දැන් ඔයාලා එතෙන් එක ගිහලා පෙන්නන්නම්. මම ඔයාලට තව ටිකකින් එක ගිහලා පෙන්නන්න මෙතන සෙටප් එහෙම arrange කරන්නේ කොහොමද කියලා. අපි ෆෝක් එක දාන්න ඕනේ, නයිෆ් එක දාන්න ඕනේ, ස්පූන් එක දාන්න ඕනේ. කට්ටිය කණ්ඩායම කාලේ වුණාට පස්සේ ඔක්කොම arrange කරලා තමයි මම ඩියුටි ඔෆ් කරන්න ඕන. ඩෝර් ලොක් කරලා ඔක්කොම යගලා ලයිට් ඔෆ් කරලා යන්න ඕන. මම දැන් මේ මල් ඔයාලා පේන ඇති ෆ්ලවර් වාස් දාලා තිනවා. ඒවා මල් මාරු කරන්න ඕනේ මම පරණ යනකොට. මම හිතන්නේ දැන් මේවා පරණ වීගෙන එන්නේ. තවදත් තියලා මට හෙට මාරු කරන්න එනවා. හෙට මාරු කරන්න ඕනේ මේ ඔක්කොම. මේ ටේබල් ක්ලොත් එහෙම එයාලා කාලේ වුණාම ඩර්ටි වෙලා තියන ඒවා මාරු කරන්න ඕන. ලොකුවට ඩර්ටි වෙලා නැත්නම් එහෙම මාරු කරන්න ඕනේ නෑ නිතරම. ඇහි මැට්ටමට පේන විදිහට තමයි මාරු කරන්න ඕන. නිතරම මේ පුටු දෙක නම් ඩර්ටි වෙනවා. ඒලාට මම අස් කරලා දානවා. ලොකුවට විසි වෙන්නෙත් නෑ. පොඩිවට තමයි. අපි දැන් මෙහෙම යන් එළිය බලන්න. මේක තමයි එළිය එක්සිකියුටිව් ලොන්ජ් එකේ බැල්කනියට ආවම පේන. ඔයාලට මෙතන මේ මම පෙන්න රෙස්ටොරන්ට් එකේ වෙන පාරයි පේන ඇති. විතර තමයි තියෙන්නේ සිබියු වල සූ එකට යන පාර. අයින් යන දුර තියෙන්නේ. තව ටික දවසකින් මට මෙහි විසි අඩු වුණාම නිවාඩු සෙට් වුණාම ඔයාලව මෙහි සූ එකටත් එක්ක යන්න සිබියු වල. මෙතන මේ රෙස්ටොරන්ට් එකේ තියෙන කාර් පාකින් එක. මම දැනට ලාවට වඩ පොඩි වටයක් එක්ක යනවා. මේ කොෆි බ්‍රේක් එකට එක්සිකියුටිව්ලාට දාලා තියෙන විදිය. මෙතන තියෙන්නේ ටී කෝන එක.
අන්ත කැනඩි වර්ගයක් කරන් දාගන්න පුළුවන්. එතන හොට් වෝටර් එක, ඊට පස්සේ මෙතන කොෆි තියෙන එක, කොෆි කප්ස්. මේ පැණි තියෙනවා, බ්‍රවුන් සුගර්, වයිට් සුගර්, කොෆි මැෂින් එක, කොෆි වර්ග ටික තියෙනවා. දැන් තමයි මැෂින් එක හිට් වෙන්නේ. එතන මං ක්ලාසස් වගේ තියෙනවා මාට ඕනෙ කියලා මං බුෆේ එක දාන වෙලාවට පෙන්නන්න. පොඩි මේ ෆ්‍රිජ් එකක් තියෙනවා. Sauces for bites. Fruits. Bite ටික දැක්කද යාළුවට කන්න දෙන එක්ස් වලට. මේක බෙඩ් ටෝස්ටරේ. දැන් බුෆේ යන ටික මම යන ටික වලට ටේබල් එකට පෙන්නන්නම්. මේකට යන sauces ටික, salt and pepper, spices, tabasco oli, දැන් තමයි hot dishes ටික යන්නේ. setup එක normal පොඩි setup එකක් යන්නේ. එතන පෙන්වන්න ඕනේ මේක තන තමයි මේ මගේ එක්සිකියුටිව්ලට සර්විස් දෙන එක තැන බැක් ඒරියා එක. මම බැකින් එකට තියාගෙන ඉන්නවා කප් and glasses ඉවරනේ වෙනවාට දාගන්න බෑකප් එකට. ඩස්ට්බින් එකක් තියෙනවා. glass plates wash කරන්න ඕන chemicals ටික. sink එකක් තියෙනවා. water pack එකක් තියෙනවා. ice bucket එක තියෙනවා. backup එකට තියෙන pads ටික plus ඊට පස්සේ මෙතන තමයි මම කට්ලරි ටික තියාගෙන ඉන්නේ. buffet cutlery also. serviers ටික. ඊට පස්සේ මෙතන තියෙනවා oils ටික. පොඩි බාර් එකක් තියෙනවා මෙතන. ඒකට යන එක අවසර දාන්නේ මම ඊළඟට පෙන්නන්නම්. මගේ බැකප් එක මම රෙඩි කරන් ඉන්නේ. Exam Plus වලින් මේ ඇනි තියෙන එකත් ඉවර වෙගෙන ඉන්නේ. මම මට යට තියාගෙන තවලුත් එකක්. අය කොෆි ඉවරනකොට රීෆිල් කරන්න කොෆි එකට කොෆි බීන්ස්. ඊපස්සේ ටීස් වර්ග ටික. බ්‍රවුන් සුගර්, වයිට් සුගර් පැකට්ස් එක සැසේ. මම ලස්සන පිළිවෙලට අහුවගෙන ඉන්නේ මෙතන. මම විතරක් මෙතන බලන නිසා මට ලේසි වැඩ ටික කරගෙන යන්න. කවුරුත් අතපත ගහන්නේ නැහැ. මැනේජර්ලා වුණා මේ වගේ වැඩ බලන් දෙන්නේ නැහැ. දන්නවා වැඩ කරන්නේ කොහොමද කියලා. ඒකට මම පුරුදු වෙලා තියෙන්නේ. නැප්කින් සර්විස් ටික මම පීල් තියාගෙන ඉන්නේ. මේ කොෆි කලවම් කරන්න තියෙන ස්ටික් ඒවා and straws. මේ ෆ්‍රැෆියර් එකක් තියෙන්නේ. ඒකට තමයි අයිස් කැට දාලා වයින් වයිට් වයින් රෝසේ වයින් ටික දාලා බියර් දාලා චිල් එකේ තියන්නේ. බෑකප් එකේ තියාගෙන කොෆි කප් ටික ප්ලාස්ටික් ඒ ටික බුෆේ ටැග් කලින් තියෙනවා දැන් යන්නේ. කොහොමද තව දිනවා බයිස් ටික මම තියාගෙන ඉන්නේ මෙතන. මේවා ඉවරෙන්න මම రీ ඕඩර් කරන්න ඕන. ඉවරනට පස්සේ මේ ඕඩර් එක දෙන්න ඉවරෙන්න කලින්. මේක තමයි එක්සකුල්ලට මම අරන් කරලා ඉන්න ෆ්‍රිජ් එක. ඉතින් තියාගෙන ඉන්නවා. පළතුරු ගලක් එකට තියාගෙන බුෆේ එකෙන් ඉවරනකොට දාගන්න. ඊට පස්සේ වතුර ටික මම දෙන්න තියාගෙන ඉන්නවා ෆ්‍රිජ් එකට දාගන්න. මේ අලු පාට මූඩියේ තියෙන එක ස්ටිල් වෝටර්, නිල් පාට මූඩියේ තියෙන එක ස්පාර්ක්ලින් වෝටර්.
බටර් තියලා ඉන්නවා බුෆේ එකට යනකොට දාන්න. එතන තියෙනවා කෙචප් තියෙනවා, මස්ටර්ඩ් සෝස් එක තියෙනවා, මුස්තාර් එක තියෙනවා, හයිනිකන් බියර් එක තියෙනවා. මේ තියෙන්නේ පෙයාස් එක මෙහි. ඊට පස්සේ තව ඉතිරි පළතුරු ටික මේක තියන් ඉන්නවා. මේ තියෙන අර බයිට්ස් වලට යන සෝසස් ටික. මම පිළිවෙලට අවුරගෙන පිළිවෙලට ටික කරගෙන ඉන්නකොට මේ මැනේජර්ලා වුණත් අපේ වැඩවලට ගන්න නැහැ, බලන්නේ නැහැ. හරියට කරලාද මම කරලාද කියලා. හරියට වැඩ කරගෙන ඉන්නකොට යාළුවගේ විශ්වාසය තියන් හිටියම ලේසි වැඩ කරගෙන ඉන්න. ඊට අපේ පවුලේ වැඩ කරගෙන ඉන්න දීලා තියෙන්නේ. අන්න ඔහොමයි ඉතින් රොමේනියාවේ මම අවසානට තෝරගත්ත ජොබ් එකේ තත්ත්වය. කොහොමත් කාටවත් ඉතින් ආපු ගමන් ගෙමක් ගහන්න අමාරු. මොකද කෙනෙක්ගේ පහලට වුණාම රට අඳුර ගන්න ඕනේ. රටේ ඉන්න මිනිස්සු අඳුර ගන්න ඕනේ. ඔක්කොම අඳුරගත්තා තැනක් හොඳ තැනක් හොයාගත්තට පස්සේ පවුඩියේ වැඩ කරගෙන ඉන්න පුළුවන්. අංක එක භාෂාවට මුල් තැන දෙන්න ඕන. භාෂාව දැනගන්න ඕන. භාෂාවත් එක්ක තමයි මේ මිනිස්සුන්ත් එක්ක අපිට කතා බහ කරලා දෙයක් කරගන්න පුළුවන්. නොහොම ඉස්සරහට නිවඩු සෙට් වුණාට අපි ඇවිදින්න යමු පටන් ගමු. එහෙනම් මම මෙතනින් මේ වීඩියෝ එක කට් කරනවා. බුෆේ එක දානකොට අපි එතන සෙට් වෙන ඊළඟ ඩියුටි එක සෙට් වෙමු. එතකන් බුෆේ වෙලා වෙනකන් අතන බිසි නැති ඉඳන් කහික තවා තියෙන්නේ. ඒ කැරික් කැරික් ඉන්නවා ඉතින්ද. කෙනවා කිචන් එකෙන් මම දැන් කිචන් එකේ net එක අවුට් කරගන්න හදන්නේ මගේ ට්‍රොලියට. ඉස්සෙල්ලා හදාගත්ත ට්‍රොලියට. ඒක ඩෙසර්ට් එක කලින් තිබ්බ චීස් එක සුපර්. හරි. මේක මොනවද? ඒක විස්තර තියෙනවා. ඔව්. නෝටුගේ? මේක සෑන්ඩ්විච් එකක්. හැම්. මේක මොනවද? පොක්. salads. Buon appetito. Epa. මං කලින් දාගත්ත කරගත්ත බ්‍රෙඩ් ටික ඊට පස්සේ අයිස් ටික. එහෙනම් අපි ගිහිල්ලා සෙට් වෙමු මෙතන.
දැන් අපි බලමු මම arrange කරපු final executive buffet එක. කොෆි මැෂින් එකක් රෙඩි වෙලා තියෙනවා. අපි දැනට කැපිචුන එකක් හදාගමු. කප් එක ගානට ඇඩ්ජස්ට් කරගෙන තියාගන්නවා. ඊට පස්සේ කොෆි මිල්ක් පිගහමු කැපිචිනෝ එක 2 beans එක හැදෙනකන් අපි බලමු මේ ග්ලාසස් වල මොනවද තියෙන කියලා මම කියන්නම් කිව්වනේ. මේ ග්ලාසස් වයින් ග්ලාස් වලින් වයින් බොන්න පුළුවන්. බියර් රෙඩ් වයින් එක තියෙනවා, මාටිනි රොසෝ එකක් තියෙනවා, කම්පාරි බීපිට ජීන් එක, ඇබ්සලූට් වොඩ්කා. තමන් ගහන ඩ්‍රින්ක්ස් එකට අදාළව වයිස් ඕනනම් එහෙමයි. පීව ලස්සනට ඇරේන්ජ් කරන්න ඕන කෙනෙක් කැවිනකොට ඇයට දකින්නකොට පිවිතුරු විදියට. වයින් එක උනත් නම පේන විදියට, කෙස් ඇවිල්ලා බලනකොට යාට නම පේන විදියට. බියර් එක උනත් ඊට ඇරේන්ජ් කරලා ඉවරලා බුෆේ එක දාලා තියෙනවා. සෙල්ලාම පටන් ගන්නේ බ්‍රෙඩ් එකකින්. බටර් තියෙනවා, සලාඩ් එක තියෙනවා. ඊට පස්සේ ස්පෙෂල් ලෙඩිස් එක තියෙනවා, සෑන්ඩ්විච් එක තියෙනවා, චීස් එක තියෙනවා, ඩෙසර්ට් එක තියෙනවා. කෝල්ඩ් සෙට් එක කෝල්ඩ් එක දාලා අපි කෝල්ඩ් එක ඔන් කරන්න ඕන මැෂින් එක එතනින්. ඊපස්සේ පියන් හොට් එකට. හොට් එක අද ගෙස්ලා 6 දෙනා ඉන්නේ. එහෙනම් අඩුයි. එහෙනම් ඒ හරියන ස්පැගටි එක්කයි බීෆ් එක්කයි තියෙන්නේ. ඔන්නෝම තමයි තියෙන්නේ. දැන් ඒගොල්ලෝ එනකන් එයාලගේ 6 දෙනෙක් විතරයි මට බලාගන්න දෙන්නට තාම කවුරුත් නැහැ. આવොත් මම පෙන්නන්නම්. මම එන වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ බාර් එකේ වැඩ කරන දවසක් කරලා මම ඔයාලට තව වීඩියෝ එකක් අරන් දෙන්නම්.